මචන් පොඩ්ඩක් මේක අහපන්. අද උඹ මේ වීඩියෝ එක බලන්නේ නිකම්ම නෙවෙයි. උඹේ හිතේ කොහේ හරි පොඩි තැනක ලොකු බරක්, ලොකු කලකිරීමක් තියෙන නිසා කියලා මම දන්නවා. සමහර විට උඹට හිතෙනවා ඇති උඹ හැමදාම පරදිනවා කියලා. උඹට හිතෙනවා ඇති උඹට මේ ප්‍රශ්න දරා ගන්න බැහැ. උඹ අනිත් අය තරම් දක්ෂ නැහැ. උඹට වාසනාව නැහැ කියලා. අන්න ඒ සිතුවිල්ල තමයි මචන් උඹේ ලොකුම හතුරා. උඹ දන්නවද මනෝවිද්‍යාවේ තියෙන ලර්න්ඩ් හෙල්ප්ලෙස්නස් කියලා දෙයක්. ඒ කියන්නේ අපි දිගින් දිගටම පරදිනකොට වැටෙනකොට අපේ මොළය අපිටම උගන්වනවා. උඹට මේක කරන්න බෑ. උඹ දුර්වලයි කියලා. හැබැයි මචන් ඇත්තම කතාව ඒක නෙවෙයි. උඹ පොඩ්ඩක් අතීතයේ දිහා හැරිලා බලපන්. මීට අවුරුදු 5කට කලින් 10කට කලින් උඹට කොච්චර ලොකු ප්‍රශ්න තිබ්බද? එදා උඹ හිතුවේ නැද්ද ඉවරයි. මට මේකින් ගොඩ එන්න බෑ කියලා. ඒත් අද උඹ ඉන්නේ කොතනද? උඹ මේ හැම දෙම පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ උඹ හිතනවට වඩා 100,000 ගුණයක් උඹ ඇතුලේ හයියක් තියෙනවා බං. මිනිහෙක්ගේ නියම ශක්තිය එළියට එන්නේ එයාට හැමදේම තියෙනකොට නෙවෙයි. එයාට හැමදේම නැති වෙනකොට. දියමන්තියක් බැබලෙන්නේ ඒක කපලා කොටලා පීඩණයට ලක් කරව විතරයි. උඹට දැන් දැනෙන ඒ වේදනාව, ඒ පීඩණය තමයි උඹව උපදාන වෙලාව. උඹට රස්සාවක් නැති වුණාද? කෙල්ල දාලා ගියාද? විභාග ෆේල් වුණාද? ණය වුණාද? කමක් නෑ මචන්. ඒ හැම දෙම తాවකාලිකයි. උඹේ හුස්ම ටික වැටෙනකන් උඹට chance එකක් තියෙනවා ගේම ගහන්න. උඹ දැකලා තියෙනවද ජිම් එකකදී ඇඟ හදාගන්න කොල්ලෝ බර උස්සන හැටි? මාංශ පේශී හැදෙන්නේ ඒවා ඉරිලා ගියාම. රිදෙනකොට තමයි ඇඟ හැදෙන්නේ. ජීවිතය කියන්නේත් ඒ වගේ දෙයක්. උඹට රිදෙනවා කියන්නේ උඹ හැදෙනවා කියන එකයි. අනිත්තුන් මොනවා කිව්වත් සමාජයේ උඹව කොච්චර පාත් කරන්න හැදුවත් උඹ උඹේ වටිනාකම අතහරින්න එක. සිංහයෙක් කවදාවත් බැටළුව හිතන දේවල් ගැන වද වෙන්නේ නැහැ මචං. උඹ සිංහයෙක්. උඹේ ඇතුලේ ඉන්න ඒ යෝධයාව අවදි කරපන්. උදේ පාන්දර නැගිටිනකොට කණ්ණාඩියෙන් මූණ බලලා උඹටම කියාගන්න. මේ ඉන්නේ මම දුර්වල නැහැ. මම වැටුණා තමයි. හැබැයි මම ආයේ නැගිටිනවා. කලින්ට වඩා හයියෙන් නැගිටිනවා කියලා. උඹට බැරි නෑ මචං. උඹට පුළුවන්. මේ ලෝකෙ කිසිම කෙනෙක් උඹ වෙනුවෙන් එන්නේ නැහැ. උඹේ ගැලවුම්කාරයා උඹම විතරයි. ඒ නිසා අද මේ මොහොතේ ඉඳන් අනුන් ගැන හිතලා පසුතැවෙන එක නවත්තපන්. උඹේ ජීවිතේ කතාවේ වීරයා උඹ. වීරයා කවදාවත් මැදින් කතාව නවත්තන්නේ නැහැ. ගේම ඉල්ලපන් ජීවිතෙන්. උඹ දිනනවා ෂුවර්. මොකද උඹ හිතන තරම් උඹ දුර්වල නෑ මචං. උඹ මාරම පොරක්.